සුප දවසක් ඔයාලා හැමෝටම. අද මම විශ්ව රේඛාව තුලින් කතා කරන්නේ අපේ ජීවිතේ අපි ගන්නා බොහෝ නිවැරදි නොවන තීන්දුව සහ වැරදි ක්‍රියාවන්. ඒ වගේම විශේෂයෙන්ම අපේ ශරීරයට ගන්නා වැරදි ආහාර පුරුදු. මේ නිසා අපේ ජීවිතේ කොයිතරම් දුරට විනාශ වෙනවද? ජීවිතේ වෙනස් කරන්න ප්‍රබලවම බලපාන දෙයක් තමයි ආහාරය. මොහොතකටවත් ඔබ මේ ගැන නොසිතලා ඇති. පෝෂ්‍යදායි සමබර ආහාර වලින් අපේ ජීවිතේ නිරෝගීව පවත්වාගෙන යන්න පුළුවන් වගේම ශරීරයට නොසතුරු ආහාර වලින් බොහෝ විනාශකාරී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. අද මම ඔයාලට මේ පෙන්වන ආහාර ඔබ දැනටමත් රස විඳලා ඇති. ඒ වගේම ඒව ඔයාලගේ ප්‍රියතම ආහාර ගුණයෙන් එකක් වෙන්නත් පුළුවන්. නමුත් දැන්ම හිතන්න. ඔබට අලුත් අවස්ථාවක් මේ. මේවැයි තියෙන විෂය දැනුවත් හෝ නොදැනුවත්ව එහි රසවත් බව නිසාම ශරීරයට අරගෙනීමෙන් දැනටමත් එහි අතුරු ප්‍රතිඵල පටන් අරගෙන තියෙන්න පුළුවන්. අප ජීවත් වෙන්නේ ආහාර ගන්නද? ආහාර ගන්න ජීවත් වෙන්නද? මයික්‍රෝවේව් පොප්කෝර්න් පෙනහළු පිළිකා ඇති කරන ප්‍රධාන හේතුවක් බවට සෞඛ්‍ය විශේෂඥයින් සොයාගෙන තියෙන්නේ. රසායනික වාස්තනය කරන ලද බෑගයක බඩේගු වලට භාජනය වෙන ක්‍රියාවලින් ඔබේ දරුවා ආස කරන ආහාරයේ පිළිකාකාරකයක්. DHC රසායනික ද්‍රව්‍ය අක්මාවල සහ වකුගඩු පිළිකා අවදානමට ලක් කරනවා. පොටේටෝ චිප්ස් ඔබ රස කරමින් ආහාරයට ගන්නා අර්ථාප චිප්ස් වල කෘත්‍රිම රසකාරක සහ වර්ණ ගණන් කළ නොහැකි තරම් අඩංගුයි. ඒවා ඉතාමත් ලුණු රස නිසාම ඒවා අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගුයි. ඇතැම් පුද්ගලයන්ට අතිරුතර පීඩනය ඇති වෙන්නත් මේ හේතුවන් බලපානවා. අධික තාපයෙන් බැදීම නිසා ඇකිල මයික් පිළිකාකාරයක ඇති කරනවා. සෛල හානි කරනවා වගේම පිළිකාවලට බොහෝ අවදානමක් මේකට ලක් වෙන්නේ. එළවලුතෙන් ඉතාමා සුවඳවත් සහ ප්‍රණීත රසයක් ඔබේ දිවට දැනෙනවා. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන පොල් තෙල් වලට වඩා මුදු බවක් සහ රසවත් බවකුත් වැඩි. නමුත් මේ සුවඳ රසය තවත් වැඩි දියුණු කිරීම සඳහා බොහෝ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. මේ රසායනික ද්‍රව්‍ය පිළිකාකාරකවල අන්තර්ගතයක්. ඒවා ඔබේ සෛලවල ව්‍යුහය වෙනස් කරනවා. මේ අසාමාන්‍ය සෛල වර්ධනයට හා පැතිරීමට හේතු වෙනවා. නිතරම නිරාවරණය කිරීමෙන් විස සහිත ඇල්ඩිහයිඩ් නිපදවනවා. මේවා දීර්ඝ කාලීන DNA සෛල හානි කරනා දෙයක්. ටොමැටෝ සෝස් ඉතාමත් රසවත්. අපි අපේ පියයන්ට තක්කාලි සෝස් ගෙනත් දීලා තියෙනවනේ. නමුත් අපි මේ කාරණය ගැන මතක් හිතුවද? සෝඩියම් බෙන්සොනයිඩ් සහ විටමින් C එකතු වෙලා බෙන්සීන් පිළිකා සංයෝගය හටගන්නවා. බෝතල් කර ටින් මත අසුරනේ හෝමෝන බාධා පියුරු පුරස්තකාන්ති පිළිකාවල් වලට බොහෝ ඉඩකඩ ඇති වෙනවා. මේ ගැන අපි බොහෝ දුරට හිතලා නැහැ නේද? මීට් බෝල්ස් අපේ දරුවෝ බොහොම කැමති මේ මස් බෝල ආහාරයට ගන්න. මස් සැඹරීමෙන් පස්සේ වර්ණය වෙනස් කිරීමට යොදා ගන්නා රසකාරක වර්ගය පිළිකාකාරකයක්. ඒ වගේම ගැඹුරු තෙලේ මේක බදින විට HCAS සහ PAHs ලෙස DNA හානි සිදු කරන ද්‍රව්‍ය ඇති වෙනවා. කටට දිවට රස ඇති මේ ආහාරයෙන් බඩට යාමෙන් බඩවැලේත් ආමාශයේත් පිළිකා ඇති කරනවා. ඒ ඉතා රසවත් වගේම ඒක ඉතාමත් ඉක්මන් මරණයක්ද ලබා දෙනවා. ෂණික බීම වර්ග හුඟක් අවස්ථාවල ඇවිදින්න ගියාම අපි ෂණික බීම වර්ග ගන්නවා. නමුත් අපි එහි සීනි ප්‍රමාණය කොයිතරම් අඩංගුද එහි වර්ණය ගැන සැලකිලිමත් වෙලා නෙමෙයි බීම වර්ගයේ පානය කරන්නේ. නමුත් අපි නොදැනුවත්වම අපේ ශරීරයට බොහෝ විෂ සහිත සංයෝගයක් ගන්න. කැරමල් වර්ණය 4 MEL පිළිකාකාරකයක්. මේ අධික වර්ණ හේතු බීම වර්ගවල සීනි ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමකයි පවතින්නේ. සීනි වලින් දියවැඩියාවත් තරබාරුකමත් බහුපිළිකා අවදානමකට ලක් වෙන්නත් පුළුවන්කම බොහොම වැඩි. අංක 1 පිළිකාකාරක ඇති ආහාර මොනවද කියලා දැන් ඔබ දන්නවද? WHO එකෙන් තෝරගෙන තියෙන තත් අනුව අංක 1 පිළිකාකාරක ඇති ආහාර බවට සොසේජස් සහ හැම් තමයි මූලිකවම යොදාගෙන තියෙන්නේ. නයිට්‍රයිට්, නයිට්‍රොසැමයින් පිළිකා ඇති කරන ද්‍රව්‍ය බවට පරිවර්තනය වෙන්න පුළුවන්. හැම් කියන්නේ සැකසුම් මස්, මීට් බෝල්ස්, සොසේජස්
අංක 1 පිළිකාකාරක ඇති වෙනවා. හැම් රතු පැහැයට තියාගන්න කල් තබා ගැනීමට වර්ණය වෙනස් නොවීමටත් අධික රසායනිකයන් යොදවනවා. සෝඩියම් නයිට්‍රේට්, සෝඩියම් නයිට්‍රේට් E250 මේවා යෙදීමෙන් බොහෝ අධික ලෙස රසකාරකවලට නිරාවරණය වීමෙන් පිළිකාවලට මූලිකවම බලපානවා. අපි ශරීරයට බොහෝ රසයිකයකේ ඇති කරගන්නේ මේ ශරීරයට දාගන්නේ විස රසායනිකයන්. බඩවැල් ආමාශය පිළිකාවලට ප්‍රධානම හේතුවක් මෙම කෘත්‍රිම සකසන ලද අබරණ මස්. පොස්පේට් ප්‍රතිඔක්සිකාරක BHA BST නිසා DNA සෛල විකෘතිය වැඩි වෙනවා. ඔක්සිකාරණය ආතතිය වගේ බලපෑමත් ඔබේ දිවේ රසත් සමගම ශරීරයට එකතු වෙනවා. නිවැරදි නොවන ආහාර සහ වැරදි ආහාර පුරුදු මේ දේවල් නිසා අපේ ශරීරයේ බොහෝ ලෙඩ රෝගවලට මුහුණ දෙන බව අපි දැනගෙන සිටියද? මේ ආහාර වර්ග දිව රස කරමින් බඩට යනවද? ඒ තරම්ම වේගයෙන් පිළිකා සෛල ඇති කරනවා. ශරීරයේ සෛල හතල විහිසිලා මැරිලා යනවා. ඒ සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒත් මේ කෙමිකල් වලින් සෛල අනිසි ලෙස වැඩි වේගයෙන් බෙදීම පටන් ගන්නවා. අන්න එහෙම තමයි මූලිකවම පිළිකාව කියන දේ හටගන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ වැඩුණු විශාල ගහක් වුණත් පිළිලයක් හැදුනොත් මොකද කරන්නේ? ඒ ගහේ අත්තා කාතා පාසා කොළයක් පාසා පැතිරලාගේ මුළු ගහම විනාශ කරන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. අන්න ඒ බව දැනගත්ත අපේ මුතුන් මිත්තන් කලේ ඒ පිළිලයේ හැදුණු කොටස ගහෙන් කපලා ඉවත් කරන එක. පිළිකාවක් කියන්නේ ඒ විදියටමයි. අපිට පුළුවන් මුලින්ම දැනගත්තම ඒ අවශ්‍ය ප්‍රතිකාර ගන්න. නැත්නම් කොටසක් ඉවත් කරලා බේරෙන්න. නමුත් අපි හැමෝම දන්නවා කොටසක් ඉවත් කරලා ජීවිත බේරගන්න බැරි වෙන බොහෝ අවස්ථාවන් තියෙනවා. අන්තිම වශයෙන් අපි කතා කරොත් මේ අන්තිම තත්පර කීපය ඇත්ත දැනගන්න. දැන ගැනීමෙන් ඔබට තීරණ ගන්න පුළුවන්. ආරක්ෂාකාරී ජීවන රටාවකට සහ ආහාර රටාවකට හැඩ ගැසීමෙන් සුවපත් සමාජයක් ගොඩ නගා ගන්න පුළුවන්. අල්ලස් නැති දැනුමින් 100% වෙනසකට මුල පුරමු. මේ මොහොතෙන් පසු අද මම ඔයාලට ගෙනාව මේ වීඩියෝවෙන් යම් කිසි දැනුමක් රසවින්දනයක් ලැබුණා නම් අපිට ඔයාලගේ අදහස් කමෙන්ට්ස් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් හැදීන් අපි සමගම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.